ඩිලීට් කරන්නේ නැහැ කර ශාක්‍යයා. එනේ අනේ. කදරේ දෙන්නගේ බල සාකච්ඡාව. මට ඈත ඉඳන් මහන වගේ නම කියන මොකද ශිරන් වගේ නම කිව්වේ. මෙයාගේම අහගන්න මොකද අර වගේ නම කිව්වේ. මම මේ කිව්වේ මේ ඔෆිස් එකේ ඉන්න ලස්සනම සිරියාවන්තම මිස් කාගේ මිස් කියලා. දැන් මේ මොනවද කියන්නේ? ඔය මිස් ලස්සනයි. ඒ වුණාට ඔය මිස්ට වඩා මේ මිස් ටික කැතයි. ඈකොලේ යකෝ. ඒක මොනවා කැතද? නෑ ඔය මිසුත් ලස්සනයි. ඒ වුණාට මේ මිස්ට වඩා ඔය මිස් කැතයි. මොකද නාට්‍ය මංගල කරන විකාර වැඩි. මොකද දෙයියන්ගේ ආල කැවිලාගේ බහමවති. දලාලිනේ මන් ඩෙස් එකේ බෑලා ඉන්නේ ඔගේ අස්කොඩ පේන්න වදිද ගන්නෑ. ඒක තමයි අපෝ කණ්ඩායම් දාලා ඉන්නේ. දැන් මෙතන මොකක්ද උනේ ගියාංගෝ? මේ ඉස්ලා දෙන්න ආනවා මේ ඔෆිස් එකේ ඉන්න ලස්සනම සිතාන්තම කවුද ආන ලස්සනම. ඈ බෝලේ යකෝ. උඹ වැඩට එන්නේ රූපතුන්දේ දොරන්නද? ඒක ලන්නේ නිවේදන ආනෝනේ. Good morning තමයි. තා පොඩ්ඩක් පලක් උඩා නා. කුට්ට අප්පඩු. කොපුඩෙක් ඇවිල්ලා මගේ ඇඟට ජොරා දුන්නා සර්. අම්මා නාලා උස්සනවා කැඳලා. ඊට බලලා තමයි ආවේ. මම හිතන්නේ තේ කපුටන් ඉත බලලමයි ජරා කරන්න ඇති. අයියෝ සාක්ෂා මගේ පිට දාගන්න කහඩද? අපි නෝ දන්න කපුඩු කතා. කපුටු කතා ආ ගියා බලන්න කපුටු කතා. යන්න ධම්මට කරන්න කපුඩු කතාව. මේ ශ්‍රියානි ඔයාලත් එක්ක ඇවිල්ලා හරිද? එහෙමද මට වහගෙන ඉන්නේ නේ අපිට මුම් බණින්නේ නේ. නාත්තවල් ලෝක. මුදලාලි ලස්සන ඕන ටිකකුයි මාතුරු ටිකකුයි ලොකු ආලිකින් මේ පැත්තට එනවා. මුදලාලි ආධාරයක් ඉල්ලගෙන දන්නේ. ආදාරයක් ඉල්ලන් ඉනවා නම් මම නැතේ ගියාන්. බිස්නස් වැඩ කරනවා මට අඬ ගහපන්. අර මුදලාලි නේද ගන්නකො. මයි යනවා. අපේ මුදලාලි ළඟ නම් ගම්මන්ත්‍ර සහනාධාර වලට හම්බෙච්ච හාල් ඕන තරම් තියෙනවා මහත්තයෝ. අමුල්ල දන්නවද අපි කවුද කියලා? දන්නේ නැහැ මහත්තයෝ. අපි බරපතල වංජා දූෂණ මර්ධන කාර්යාලය. තමුල්ල දන්නවද තමුල්ල කරලා තියෙන වැරදි බරපතලම? දන්නේ නැහැ. තමුල්ලා ජනතාවට කන්න දින හාල් අංගලා ඒව වැඩි මිල පිටරට ආනයනය කරන්නේ. දැන් මහත්තයෝ මේ අනුර කුමාර දිසාලයාගෙන ඡන්ද දීලා හාල් මේ දැන් මේ මිල වැඩි කළා ඕලේ අපිට හාල් මිල කියලා දෙන්න. ඒක උඹගේ සාහිත්‍යද? ඕලේ සාහිත්‍ය තමයි. මුදලාලි මුදලාලි නැති නිදියක් නැහැ. එන කවුද ඉන්නේ? අපේ ලස්සන මිස්ලා දෙන්න ඉන්නවා. ඉස්ලාලේ නෙවෙයි දැන් කො මුදලාලි කියනවා. කොහෙද ගියේ? නෑ ඔයි. කොහෙද ගියේ කියනවා. ගියා කොරියද? අන්න මුදලාලි. අන්න